රන් පවුම් පිරීන විට මහදේ දුක නැතිව ගියා රජෙක් වගේනේ අනේ මං හිටියේ හාල් තැන්නේ රන් පවුම් පිරීන විට මහදේ දුක නැතිව ගියා රජෙක් වගේනේ අනේ මං හිටියේ හාල් තැන්නේ අනේ දේවගැත්තුමා බැනුම්ගල කියපු වචනේ ආපුවන් කී පාරක් වැසිකිළියට ගියාද? ඔහොම ගියොත් ඇඟ ඉතුරු වෙයිද? අහෝ නරකයි බැලුම් ගල කොල්ලෝ ගැලවුවානේ මගේ රෙදි අයියෝ අහෝ නරකයි බැලුම් ගල කොල්ලෝ ගැලවුවානේ මගේ රෙදි අයියෝ මගේ බොරු වේගල් හැම එලි කරලා මුං රටට කියා වාතවුවා මට ඉන්න බෑනේ දේවාලේ මේවා දන්නවද? අපේ දේවගැත්තුමාට එක වචනයක් ඇහුවම වෙවුලනවා 100 ගානට. ඒ මොකද්ද? බැලුම් කියලා කියන වචනේ. අයියෝ බොරු කියලා රත්තරන් හොයලා ඒවායින් ටිකක් ගෙන බෙදලා බොරු කියලා රත්තරන් හොයලා ඒවායින් ටිකක් ගෙන බෙදලා සිකිරිටි ගන්නට පොලිසිය දාලා මට ඉන්න උනේ දෙයියෝ වච්චෝවර් නැති හින්දා මේ දේවගැත්තුමා බාරයක් ඔප්පු කරන් කට්ටියක් ඇවිල්ලා මට අවුණු මිනිසුන් නැතිවී රන් පවුම් ලැබෙන එක අඩුවී මට අවුණු මිනිසුන් නැතිවී රන් පවුම් ලැබෙන එක අඩුවී මගේ ඇඟේ පොරෝගෙන තියෙන පවුම් විකුණන්න උනා බැලුම්ගලේ වසවර්තියෝ හන්දා රන් පවුම් පිරී එන විට මහදේ දුක නැතිව ගියා රජෙක් වගේනේ අනේ මං හිටියේ හාල් තැන්නේ පවුම් පිරීන විට මහදේ දුක නැතිව ගියා රජෙක් වගේනේ අනේ මං හිටියේ